අද දවස ටිකක් වෙනස් විදිහට ගත කරන්න හිතුවා. මට ආස කරන දේ වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න. දවස පටන් ගන්න කලින් මේ වගේ පොඩි නිහඬ මොහොතක් තියෙන එක මම ගොඩාක් ආස කරන දෙයක්. හිතත් ටිකක් සැහැල්ලු වෙනවනේ. ජීවිතේ වැඩ කීයක් තිබුණත් තමන් ආස කරන දේ වෙනුවෙන් පොඩි වෙලාවක් හොයාගන්න එක වැදගත් කියලා මට හිතෙනවා. තේකත් බීලම උදේට කෑම හදන්න ඕනේ. අද උදේට මම ආප්ප තමයි හැදුවේ. පුතාලත් එක්කම අද දවසම ගෙදර ඉන්න නිසා එයාලට උදේට ආප්ප කන්න ඕනේ කියලා ඔන්න ආප්ප ටිකකුත් හදාගත්තා. ඉස්සෙල්ලාම ගෙදර වැඩ ටික ඉවර කරගත්තම ඊට පස්සේ මගේ වැඩවලට හිත නිදහසේ යොමු කරගන්න පුළුවන්. මේ වගේ පොඩි දේවල් තමයි දවස ලස්සන කරන්නේ. හැම වෙලාවකම ලොකු දේවල් ඕනේ නැහැ. ජීවිතෙත් මේ වගේ තමයි. සාමාන්‍ය දේවල් අතරේ තමයි ලස්සන මතක හැදෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ජම්බෝල ගහේ ගෙඩි පිරීලා තිබුණ නිසා ජම්බෝල ගෙඩියකුත් කපලා මේ පුතාලට කන්න මම තියලා තිබුණා. එයාලට ඕන වෙලාවට බඩගින්නක් දැනුනහම අරන් කන්න පුළුවන්නේ. ඒකත් කපලා ඔන්න ඔහොම ලෑස්ති කරලා තිබ්බා. පුංචි කාලේ ඉතින් අපිත් ඔය වගේනේ ඇඹුල් දේවල් කන්න හරිය ආසයි. ඉතින් දැන් එහෙම වැඩි දේවල් එහෙම දැන් කෑවේ නැති වුණාට පුතාලා තාම ওই දේවල් හොයනවා. වැස්සක් ආවත් සැලසුම් ටිකක් වෙනස් වුණත් දවස නවත්තන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. ඉතින් මම හිමීට මගේ සැලෝන් කෝණ එකට ගිහිල්ලා ඒකේ මිර එකත් ওই විදිහට ක්ලීන් කරලා ඊට පස්සේ අද දවසේ වැඩ ටික පටන් ගන්න කොහොමද කියලා තමයි කල්පනා කරේ. වැඩ කරන්න කලින් මේ තැන පිළිවෙලට තියෙන එක මට හොඳ හැඟීමක් දෙනවා. දවසින් දවස මේ තැන මට තවත් හුරු වෙනවා. ඉතින් මේවා ලස්සනට තියාගත්තාම දකින්නකොට හිතටත් සැනසීමක් ඇති වෙනවා. අපි මොනවා හරි වැඩක් පටන් ගන්න කලින් ඕනම දෙයක් අතන ක්ලීන් කරලා ඊට පස්සේ අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්නවානේ. ඉතින් මමත් වැඩ පටන් ගන්න කලින් මේ ටික ලෑස්ති කරගත්තා. ඒකත් මගේ රූටින් එකේම කොටසක් වෙලා. අදත් කලින් දවසට වඩා ටිකක් හොඳට කරන්න උත්සාහ කළා. හැම ප්‍රැක්ටිස් එකකින්ම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවනේ. ඉතින් මං දවසට මොනවා හරි පුංචි දෙයක් කරලා බලනවා. මොකද ඒක මගේ රූටින් එකක් විදිහට මගේ කොණ්ඩෙට කළත් මම මේක මගේ අතේ ප්‍රැක්ටිස් එකට මේක හොඳ. ඒක නිසා මම මේ දේවල් පුංචියට හරි මටම හරි කරලා බලනවා. ඉතින් පරිපූර්ණ වෙන්න ඕනේ කියන හදිසියක් නැහැ. දිගටම කරන එක තමයි මට වැදගත් වෙන්නේ. මේ තැනට එන හැම සැරේම මට එක දෙයක් මතක් වෙනවා. පටන් ගන්න හොඳම වෙලාව කියලා වෙනම දවසක් නැහැ. අපිට හොඳම වෙලාව අපිට සුදුසුම වෙලාව මේකයි කියලා අපිම තමයි තීරණය කරන්න ඕනේ. ඒකට දින වෙලාවල් බල ඉන්න හොඳ නැහැ. ඉතින් මමත් ඒ වගේ තමයි. මම හැමදේම ලෑස්ති කරලා හැමදේම මේ විදියට සූදානම් කරලා තිබුණාම මටත් කොයි මොහොතේ හරි මගේ වැඩේ ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් මම බලාගෙන ඉන්නවා. මේ විදියට අද දවසත් ඉවර වුණා. හිත මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් අද මම කරන්න හිතපු දේ කරපු එක ගැන මට සතුටුයි. ඊළඟ වීඩියෝ එකෙන් යලිත් හමු වෙමු. මම ගිහින් එන්නම්. බයි බයි. බුදු සරණයි ඔයාලට.